සෑහ් දවසක් ඉතින් දවස්වල ඉඳලා දැන් යනකොට හැබැයි අනිත් පැත්තෙන් excited because මගේ parents වත් එනවා බැංකොක් වලට. ඉතින් අපි දැන් බැංකොක් වලට යනවා අද. ගිහිල්ලා ඒ මොනවද වෙන්නේ කියලා බලලා ඔයගලන්ට vlogs අරගෙන එන්නම්. bye. දැන් බැංකොක් යන ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න යන්නේ. Hi guys, අපි දැන් high tide eatery ඉන්නේ බැංකොක් වල. අපි බැංකොක් වලට අඳුරේ ආවා. අපි දැන් ඉන්නේ river එක ළඟ. ගොඩක් ferries යනවා මෙතන. මෙතනින් ඈතින් තියෙන icon සියන්. මම හිතන්නේ ඒක shopping center එකක්. අපි පස්සේ ඒකටත් යනවා. අද නෙවෙයි. මෙතන මොකද ලස්සනයි. and also update එකක් තියෙනවා. අද අම්මී තාත්තිත් ආවා ලංකාවේ ඉඳන් බැංකොක්. ඒ දෙන්නත් ඉන්නවා මෙතන. අපි දැන් ඉන්නේ high tide eatery එකේ එළියේ. ඒගොල්ලෝ ගාව තියෙනවා මේ වගේ. මං හිතන්නේ මේක නිකන් ඒගොල්ලන්ගේ පන්සලක් වගේ රූප තමයි. guys අපි බැංකොක් වල අපි බුක් කරපු අපාර්ට්මන්ට් එකට චෙක් ඉන් වුණා. මේක තමයි චෙක් ඉන් වුණාට පස්සේ එතන අපාර්ට්මන්ට් එකේ තියෙන view එක හරිම ලස්සනයි. massive view එකක් තියෙන්නේ. හැම පැත්තම පේනවා. අපි දැන් බැංකොක් වල අපි ඉන්න අපාර්ට්මන්ට් එකට ඇවිල්ලා තියෙන්නේ. views හරිම ලස්සනයි. මෙතන ඉඳන් බලද්දී මේක තමයි අපේ room එකේ ඉඳන් බලනකොට view එක. balcony එකකුත් තියෙනවා මේ apartment එකේ. අපි මේකේ තව දවස් දෙකක් විතර ඉඳලා ඊට පස්සේ අපි hotel එකකට move වෙනවා. guys අපි ආවා apartment එකේ උඩ තට්ටුවේ sunset එක පොඩ්ඩක් බලන්න. තාම නම් sunset වෙන්නේ නැහැ. තව පැයක් විතර යනවා. හැබැයි ඒගොල්ලන්ගේ sunset lounge එකක් තියෙනවා. අපි එතෙන්ට තමයි ඇවිල්ලා ඉන්නේ. මාර insane views තමයි මෙතන තියෙන්නේ. පොඩි chill වෙන්න area එකක් තියෙනවා. pool එක එහා පැත්තෙන් තියෙනවා. මාර ලස්සන තැනක්. බැංකොක් වල වටේම වගේ පේනවා. මං හිතන්නේ රැට නම් ලස්සනම ලස්සන වෙයි. මේ අපේ room එකේ ඉඳන් රැට view එක කියන්න බැරි තරම් ලස්සනම ලස්සනයි. මෙතන ඉඳන් බැංකොක් බලද්දී අපි එනම් උදේට හම්බෙමු exciting plans වගේක් එක්ක. good morning guys. අද අපි උදේම ආවා temple එකක් visit කරන්න. ඒ යන අතරතුරේදී museum එකක් දැක්ක නිසා නතර වුණා. අපි දැන් Emerald Palace කියන temple එකේ ඇවිල්ලා ඉන්නේ. ඒක බලන්න tickets ගත්තා. අපි ticket prices ඔක්කොම ඔයගලන්ට විස්තර කරලා පස්සේ description එකෙන් හරි prices ටික කියන්නම්. මේ පැලස් එකකුත් එක පැත්තකින් තියෙන ගමන් තමයි අනිත් පැත්තෙන් පන්සල තියෙන්නේ.
පන්සල නම් ඒගොල්ලොන් ගොඩක් හදලා තියෙන්නේ ගෝල්ඩන් පාටට. ඒ වුණාට සමහර වෝල්ස් නිකන් ග්ලාසස් වගේ අල්ලලා එමරල් වගේ ලුක් එකක් එන විදිහට තමයි හදලා තියෙන්නේ. ඒකයි මේකට එමරල් ටෙම්පල් ඇන්ඩ් පැලස් කියලා කියන්නේ. මේ ඒරියා එකේම වටේම පැලසස්ුයි ටෙම්පල්ස්ුයි ගොඩාක් තියෙනවා. හරිම ලස්සන තැනක්. ඕගොල්ලෝ තාවම අනිවාර්යෙන් විසිට් කරන්න. මේ පන්සල හරිම ලස්සන තැනක්. ඔක්කොම නිකන් ගෝල්ඩ් කලර් එකකින් තමයි තියෙන්නේ. ගෝල්ඩ් ඇන්ඩ් බ්ලූ එමරල් ටෙම්පල් කියලා කියනවා. ඒත් සමහර විට නිකන් බ්ලූ ෂේඩ් එකක් වගේ යන නිසා. මේ ළඟ පන්සල් ගොඩක් තියෙනවා. අපි බලනවා ඉතින් පන්සල් දෙක තුනකටවත් යන්න පුළුවන් වෙයිද කියලා. කලින් දැක්ක ටෙම්පල් එකේ ගොඩක්ම තිබ්බේ බ්ලූ ෂේඩ් එකකින් ආකිටෙක්චර් එක. දැන් මේ පැත්තේ ටෙම්පල් එකේ තියෙන්නේ ඔක්කොම ගෝල්ඩ් ඇන්ඩ් ග්‍රීන් වගේ. ඒක ඇවිල්ලාම බලන්න ඕනේ කොච්චර ලස්සනද කියලා. වීඩියෝ එකකින් එච්චර ලස්සනක් පේන්නේ නැති වෙයි. හැබැයි ඇස් දෙකට මාර ලස්සනයි. හරිම කාම් පන්සලක්. හොඳට වෙලාව ස්පෙන්ඩ් කරන්න පුළුවන් තැන්වල ඇවිදලා ගොඩාක් තැන් තියෙනවා බලන්න. ඉවරයි ග්‍රෑන්ඩ් පැලස් එකට යන්නයි යන්නේ. මෙතනින් එක්සිට් ග්‍රෑන්ඩ් පැලස් කියලා කියන්නේ මේකෙන් එක්සිට් එකට යන එක. ඉතින් අපි දැන් යනවා. ඔයගලන්ට එකම ටිකට් එක ගත්තම එමරල් ටෙම්පල් එකයි ග්‍රෑන්ඩ් පැලස් එකයි දෙකම බලන්න පුළුවන්. දැන් අපි එමරල් ටෙම්පල් එකේ ඉඳන් ග්‍රෑන්ඩ් පැලස් එකට යන ගමන් ඉන්නේ. ඔය ඈතින් පේන එක තමයි ඒගොල්ලන්ගේ ග්‍රෑන්ඩ් පැලස් එක. මේක තමයි ඒගොල්ලන්ගේ ග්‍රෑන්ඩ් පැලස් එක. මේ ඔක්කොටම එකම එන්ට්‍රි ටිකට් එකකින් මේ ඔක්කොම බිල්ඩින්ග්ස් ටික අපිට බලා ගන්න පුළුවන්. අම්මිවයි තාත්තේවයි මට හම්බුනේ අවුරුදු 1කමාරකට විතර පස්සේ. ඒක නිසා මට හරිම එක්සයිටඩ් ඒගොල්ලන් එක්ක ටයිම් ස්පෙන්ඩ් කරන්න බැංකොක් වල. ඒගොල්ලොන් බැංකොක් ට්‍රිප් එකකින් පස්සේ මාත් එක්කම මෙල්බර්න් වලටත් එනවා. ඒක නිසා මට තවත් එක්සයිටඩ්. හැබැයි මේ මුළු ට්‍රිප් එකම හරිම මෙමරබල් වෙන ට්‍රිප් එකක් කියලා මම දන්නවා. මෙතන ඔයගලන්ට පේන්නේ මේ ග්‍රෑන්ඩ් පැලස් එකේ වෙන දෙයක්. ඒක හැමදාම වෙනවලු. මෙතනින් පෙන්නන්නේ ඒගොල්ලොන්ගේ සිකියුරිටි ස්ටාෆ් එතන ඉන්න ග්‍රෑන්ඩ් පැලස් එක බලා ගන්න. ඒගොල්ලොන්ගේ ෂිෆ්ට්ස් ටික මාරු වෙනකොට හැමතිස්සම ඒගොල්ලෝ මේ වගේ පොඩි බෑන්ඩ් එකක් ප්ලේ කරගෙන යනවා. ඒක යනකොටම තව අලුත් කට්ටියක් ඇවිල්ලා ඒ ෂිෆ්ට් එක බාර ගන්නවා. ඒක තමයි මෙතනින් වෙන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ පොඩි ඉවෙන්ට් එක හරිම ලස්සනට තියෙනවා. ඒක පැය කීපෙන් කීපෙට වෙනවා. මුළු පැලස් එකේ වටේම ඉන්න සිකියුරිටි ස්ටාෆ් එක තැනකට ඇවිල්ලා තමයි මේ බෑන්ඩ් එක ප්ලේ කරගෙන යන්නේ. ඉතින් මේ ලොකු ඒරියා එකක්. ඉතින් ඒගොල්ලොන් ඔක්කොමලා මෙතෙන්ට එකතු වෙනකන් ඒගොල්ලොන් බෑන්ඩ් එක ස්ටාර්ට් කරන්නේ නැහැ. ඔක්කොමලා ආවට පස්සේ තමයි මෙතනින් බෑන්ඩ් එක ප්ලේ කරගෙන ඒගොල්ලොන් තැනකට යන්නේ.
shopping කරලා grab එකක් අරගෙන hotel එකට යන්නේ food stalls වගේ අපහු කරගෙන යනවා. කන්න හිතෙන කෑම ටිකක් තියෙනවා. රස පාටයි. අපි ලංච් තරගත්තා. දැන් හවස් වෙලාත් නිසා shopping උත් ඉවර නිසා අපි දැන් apartment එකට යන්න තමයි යන්නේ. එහෙනම් අපි වෙන vlog එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්. ඕගොල්ලෝ අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න, like කරන්න. අපි ඉක්මනින්ම අලුත් vlog එකකින් හම්බෙමු. bye.